ගුරුවරුන්ගේ කාලය ගැන මේක එක පැත්තකින් මිරකල් එකක්. යේසුස් වහන්සේ ඇවිල්ලා බිඳලා දැම්මේ. ඊපස්සේ ගෘහයකට යනවා, ගෙදර එනවා. යේසුස් වහන්සේගේ ඉගැන්වීමමද උගන්වන්නේ ඒ පාස්ටර් කෙනෙක් වෙන්න ලොකු තරගයක් තියෙනවා. පොලිමේ ඉන්නේ නැතුව පොලිමෙන් ඉස්සරහට ගිහලා තමන්ගේ අදත් ආදරෙන් ඔයාලව පිළිගන්නවා Beyond the Boundaries channel එකත් එක්ක. ඉතින් ජීවිතේ දිහා වෙනස්ම කෝණකින් බලන බොහෝ පිරිසක් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාටම thank you කියනවා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක අලුතෙන් නම් බලන්නේ ඔයා ජීවිතේ දිහා වෙනස්ම කෝණකින් බලන්න උත්සාහ කරන කෙනෙක්. ඒක නිසා channel එක subscribe කරලා තියාගන්න කියලා මං ඉල්ලනවා. ඒ වගේම අද පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් තමයි කතා කරන්න යන්නේ. පසුගිය වීඩියෝස් වල කතා කරපු මාතෘකාවන් වලින් ඔබට ගිහිල්ලා හැබැයි බයිබලයේ කතා කරන මේ බොරු ගුරුවරුන්ගේ කාලය ගැන අපි පොඩ්ඩක් සංවාදයක යෙදෙද්දී මේ බොරු ගුරුවරුන්ගේ කාලය ගැන අපි ලද අත්දැකීම් විශේෂයෙන් මම ලද අත්දැකීම් සහ මගේ සහෝදරයන් ලැබපු අත්දැකීම් කන්නකොටගෙන තමයි මේ වීඩියෝ එක කරන්න අදහසක් ගත්තේ. මොකද වැරදි ගුරුවරුන්ගේ අත්දැකීම් නිසා සමහර දේවල් ජීවිතේට අපේ ජීවිතවලට උනත් ඇවිල්ලා තියෙනවා. හොඳයි. යේසුස් වහන්සේව අඳුනගත්තාම සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතය වෙනස් වෙනවා. පෞද්ගලික වගේම ඒ මිනිස්සයා වටපිටාව තියෙන සමාජ පරිසරය පවා වෙනස් වෙනවා. මේක එක පැත්තකින් මිරකල් එකක්. මේක තමා සමාජය දකිමින් මේ ගැලවීම කියන දේ ගලාගෙන යන්න බලපාන්නේ. නමුත් මම දකින විශේෂ කාරණයක් තමයි මේ වර්තමාන කාලේ වෙන විට එනේ ගලාගෙන යෑම අඩු වෙලා තියෙනවා. ඒක ගැන තව ටිකක් කල්පනා කරලා බලද්දී මම දැක්ක තවත් දෙයක් තමයි මේ මිනිස්සු මේ වර්තමානයේ වන විට මේ යේසුස් වහන්සේගේ ඉගැන්වීමේ තියෙන මූලික හරයෙන් බැහැර වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් දැන් මේ ඉරිදට පල්ලියට යනවා. ඉරිදට යම්කිසි ගෘහයකට යනවා. ඊට පස්සේ ගෙදර එනවා. එතනින් එහාට දෙවියන් වහන්සේව තමන් තුළ දරාගෙන ඉන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තමන් දෙවියන් වහන්සේ තුළ ඉන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද අර පරණ කිවිසුමේ කතා කරන විදියට යම්කිසි ගෘහයක තමයි දෙවියන් වහන්සේ කාලේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ ගෘහයට යන්න ඕනේ දෙවියන් වහන්සේව හම්බෙන්න. ඊටසේ ගෙදර ආපුවාම දෙවියන් වහන්සේ නැහැ. මෙන්න මේ සංකල්පය තමයි යේසුස් වහන්සේ ඇවිල්ලා බිඳලා දැම්මේ. මේ යේසුස් වහන්සේගේ කුරුසේ අනගැසීමේදී දේවමාලිගයේ තිරය ඉරෙනවා. මේකෙන් මේ අදහස් කරන්නේ තමන්ගේ හදවත ඉරාගෙන දෙවියන් වහන්සේ වෙතට දේවමාලිගාවට ලං වෙ යුතු බව. නමුත් අද වෙන විට මිනිස්සු අර මං කිව්වා යම් කිසි ගෘහයකට යනවා, ගෙදර එනවා. ඉරිදාට සතියකට පස්සේ 7 වෙනි දවසේ ගෘහයකට යනවා, ගෙදර එනවා. පන්සල්ට පල්ලියට කෝවිඩ් ගිහිල්ලා එතන ඉන්නවා දෙවියන් වහන්සේ එතන දෙවියන් වැඳලා නැවත ගෙදර එනවා කියන මේ සංකල්පයට නැවත මිනිස්සු ඇතුල් වෙලා තියෙනවා. ඉතින් අන්නේ සිස්ටම් එක තුල මිනිස්සු ජීවත් වෙනවා. මම මේක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලද්දී මම දැක්කේ මෙහෙම දෙයක්. මිනිස්සුන්ගේ තියෙනා වූ පාපය තමන් වැරද්දක් කරපුවාම ඒ ගිල්ටි එක තමන් තුල තියෙන හින්දා මිනිස්සු බයයි දෙවියන් වහන්සේව හදවතේ දරාගෙන ඉන්න. මිනිස්සු තුල ගිල්ටි එකක් ගොඩ නැගෙනවා. ඒක නිසා හරිම පහසුයි යම් කිසි තැනකට ගිහිල්ලා දෙවියන් වහන්සේව වන්දනා නමස්කාර කරලා නැවත ගෙදර ඇවිල්ලා නිදහසේ ඉන්න එක. ඒ සිස්ටම් එකට මිනිස්සු ඉක්මනට හැඩගැහෙනවා. හැබැයි යේසුස් වහන්සේ පොළොවට ඇවිල්ලා මේ පෙන්නලා දුන්නේ මේක වැරදි සිස්ටම් එකක්. මෙන්න මේක තමයි හරි කියලා. හැබැයි මිනිස්සු නැවත නැවතත් එම මුලාවටම ඇතුල් වෙන්න උත්සාහ කරනවා, ඇතුල් වෙමින් ඉන්නවා. ඉතින් එහෙම බලපුවම තේරෙනවා බයිබලයේ මිනිස්සු සභාවකට චර්ච් එකකට ගිහිල්ලා බයිබලය ඉගෙන ගත්තත් ඇත්තටම බයිබලයේ තියෙන ඉගැන්වීම තුල නෙවෙයි මිනිස්සු ජීවත් වෙන්නේ කියන එක. ඒකට අනිත් පැත්තෙන් ගත්තාම සභාව තුල උගන්වන්නේ මොකද්ද? ඇත්තට මේ කාලේ සභාව තුල යේසුස් වහන්සේගේ ඉගැන්වීමමද උගන්වන්නේ? එහෙමත් නැත්නම් බයිබලය තුලින් උපුටා ගැනීම කරමින් තමන්ගේ අභිමතාර්ථය පරිදි තමන්ට අවශ්‍ය දේවල්ද මිනිස්සුන්ට උගන්වන්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්න කිහිපයක් මම අද වීඩියෝ එකකින් ඔයාලට ඉදිරිපත් කරන්න යනවා. ඔයාලට හිතලා
තීරණ ගන්න පුළුවන් වෙන ප්‍රශ්න කීපයක් මම ඔයාලා මත ගොඩනගා ගන්න යනවා. අවකාරණාවක් තමා මිනිස්සු ඇත්තටම යේසුස් වහන්සේ කියන මේ වියගහ දරාගෙන ජීවත් වෙන්නේ. ඒ වියගහ දරාගෙන ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ බර දරාගෙන මිනිස්සු ජීවත් වෙන්නේ. බයිබලයට අනුව සභාව කියන්නේ යේසුස් වහන්සේගේ ශරීරය. ඒකෙන් අදහස් කරන්නේ මේ යේසුස් වහන්සේව පිළිගත්ත පුද්ගලයින්. එහෙම නැත්නම් මේ සහෝදර කොට්ටාසේ අතර තියෙන මේ එක මුතුව ගැන තමයි එකෙන් අදහස් කරන්නේ. අපි එක ශරීරයක් වගේ එකට එකතු වෙලා ඉන්න ඕනි කියලා. හැබැයි මම අත්දැකීමෙන් දන්නවා බොහෝ සභාවන් වල ඒ සභාවේ මෙහෙවන කට්ටිය, මෙහෙවන නායකයා කියන්නේ අර සභාවට වඩා මේ සභාව හොඳයි. එහෙමත් නැත්නම් අරයා ගාවට වඩා මං ගාව හොඳයි. එහෙ ගියාට වැඩක් නැහැ, අපි ගාවට આવොත් තමයි ඔයා සුව වෙන්නේ. එහෙමත් නැත්නම් කියනවා අරයා ගාව හිටපින්ද තමයි ඔයාගේ ජීවිතේට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. දැන් ඒ වගේ අදහස් ගත්තම තේරෙන දෙයක් තමයි යේසුස් වහන්සේ නිසා නෙවෙයි මේගොල්ලෝ මේ පැවැත්ම තියෙන්නේ යම්කිසි පුද්ගලයෙක්. එහෙම නැත්නම් යම්කිසි නමක් ධර්මයෙන් ගෘහයක් තුල පවත්වාගෙන යන මේ සභාවක් කියලා හඳුන්වන තැනක් නිසා තමයි ජීවිත මෙන්න මේ විදිහට වෙනස් වීමක් හෝ හොඳ දෙයක් වෙලා තියෙන්නේ කියන අදහස් තමයි ගොඩක් අය දරන්නේ. එතකොට මම කල්පනා කරපු දෙයක් තමයි මෙතන ඇත්තටම මේ යේසුස් වහන්සේ කතා කරන යේසුස් වහන්සේගේ ශරීර ස්වභාව කියන සංකල්පය තියෙනවද? යේසුස් වහන්සේගේ නාමයේ දරන යේසුස් වහන්සේ ගැන උගන්වන නායකයින්ම මෙවැනි කාරණා කියද්දී ඇත්තටම යේසුස් වහන්සේගේ ප්‍රේමය කොහොමද අනිත් මිනිස්සු අත්දකින්නේ? ඒ වගේම තමයි මේ වගේ දේවල් කියන එකෙන් යේසුස් වහන්සේගේ ඉගැන්වීමට පිටින් යවෙනව නේද? බයිබලයට අනුව අපි බයිබලය කැඩපතක් කරගත යුතුයි. කියන්නේ අපි කණ්ණාඩියක් වගේ බයිබලේ කියවන්න ඕනේ, බයිබලේ දකින්න ඕනේ. බයිබලෙන් අපි අපිවම දකින්න කියන ඕනේ සංකල්පය. එහෙමත් නැත්නම් ඒ දේ තමයි මේ බයිබලය තුල ගැඹුරේ තියෙන්නේ. නමුත් මෙන්න මේ වගේ කාරණා නිසා ඇත්තටම මිනිස්සු තමන්ගේ පිටතට ගිහිල්ලා පිටත ලෝකයක දෙවියන් වහන්සේවම නැත්නම් මේ සත්‍යතාවය, විශ්වයේ මැවුම් කරුවාව හොයනවා. අපි බලමු නවගිවිසුමට අනුව මේ සභාව කියන්නේ මොකක්ද? නවගිවිසුම බයිබලයට අනුව සභාව කියන්නේ මොකක්ද කියන්නේ? සභාවේ ඇත්තම අර්ථය මොකක්ද කියලා. සභාව කියලා හඳුන්වන්නේ යේසුස් වහන්සේව දැනගත්ත. එහෙමත් නැත්නම් යේසුස් වහන්සේ විශ්වාස කරන මේ පුද්ගලයන්, සහෝදරයන් එක්ගේ එකතු වෙන ස්ථානයට නෙවෙයි, ඒ පුද්ගලයන්ගේ සහෝදරයන්ගේ එකතුවට තමයි සභාව කියලා කියන්නේ. ඒකට මේ බිල්ඩින් එකක් අදාළ වෙන්නේ නැහැ. පාරේ කොහෙද පාක් එක්කද එහෙම අදාළ වෙන්නේ නැහැ. හැබැයි මෙතන කතා කරන්නේ මේ ආත්මවල එකතුවක් ගැන. ඒ ගැලවීමට ඇතුල් වුණා වූ විශ්වාසවන්ත වූ ආත්මවල එකතුවක් ගැන. මේක ග්‍රීක් වලින් කියන එක්ලේසියා කියලා. ඒක තේරුම නම් මීටින් එකක්, ඇසෙම්බලි එකක්. කියන්නේ අපි එකතු වෙලා සාකච්ඡා කරන තැන තමා සභාව කියලා හඳුන්වන්නේ. එතකොට සභාවේ හිස කවුද? සභාවේ හිස එඬේරා ගුරුවරයා වෙන්නේ යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේගේ වචනය ඇතුළත් මේ බයිබලය. ඒකම තමයි යේසුස් වහන්සේ කියන්නේ. එතකොට සභාවේ හිස යේසුස් වහන්සේ. එතකොට අර පාස්ටර්ද, සීනියර් පාස්ටර්ද, ඩිපියුටි පාස්ටර්ද එහෙම කෙනෙක් නැහැ. සභාවේ හිස තමයි යේසුස් වහන්සේ. මිනිසුන්ගේ විනය හදීම පිණිස හෝ විනයානුකූල මිනිසුන්ව රඳව ගන්න, මිනිසුන්ගේ ක්‍රියාවන් හසුරවන්න යම්කිසි නායකයෙක් පත් කරන්න පුළුවන්, පත් වෙන්න පුළුවන්. ඒකත් බයිබලයේ කතා කරනවා. හැබැයි මූලිකවම සභාව තුල යේසුස් වහන්සේගේ ඉගැන්වීම තමයි මූලික වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ආර්ථිකය හදාගන්නේ කොහොමද? මිරකල්ස් කරන්නේ කොහොමද? අනිත් අයව හදන්නේ කොහොමද? ඒ වගේ සංකල්ප නෙවෙයි. ඇත්තටම මේ විශ්වය තුල ගැබ් වෙලා තියෙන යේසුස් වහන්සේගේ, දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් කරනකොටගෙන මේ සත්‍යතාවය දකින්න කොහොමද? සත්‍යතාවය තුල ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි යේසුස් වහන්සේගේ මූලික ඉගැන්වීම, සහ ඒක තමයි සභාවක් තුල ඉගැන්විය යුතු වන්නේ. යම්කිසි කෙනෙක්ට යේසුස් වහන්සේව දේශනා කරන්න පුළුවන් එකම එක සුදුසුකමයි මම දකින්නේ. බයිබලයට අනුව නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුඛයෙන් ප්‍රකාශ කරලා පිළිගැනීමත් වතුර බෞතිස්මය ලබා ගැනීමත් තමයි. ඉතින් ඒ දෙක කරපු කෙනෙක් බයිබලය තුලින් ඉගෙනගෙන තව කෙනෙක්ට
ඒ යේසුස් වහන්සේ ගැන කියලා දෙන්න පුළුවන් තත්ත්වයට ශුද්ධ ආත්මය කරන කොටගෙන පත් වෙනවා. ඉතින් මේක තමයි මිරකල් එක ලයිෆ් එකේ. හැබැයි අද වෙන විට සමාජයේ මේ ක්‍රිස්තියානි සමාජයේ ක්‍රිස්තියානි කියන සමාජයේ ලොකු වෙනසක් වෙලා තියෙනවා මේ පාස්ටර් කියන තනතුර. ඇත්තටම පාස්ටර් කියන තනතුර බයිබලේ කතා කරනවාද? මට පාස්ටර් කියන තනතුර නම් බයිබලේ හම්බුන්නේ නැහැ. මොකද බයිබලේ කිසිම තැනක තනතුරු ගැන කතා කරන්නේ නැහැ. බයිබලේ කතා කරන්නේ ප්‍රොපේත වූ අනාගත වක්තෘ වූ එවැන්ජලිස්ට්වරයෙක් වූ ඒ වගේ නම මුලට මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියන එකේ අදහසක් තමා දීලා තියෙන්නේ. මෙයා අනාගත වක්තෘවරයෙක් කියලා ඒ පුද්ගලයාගේ නම ලියලා තියෙනවා. හැබැයි අද ගත්තාම මම දකිනවා පාස්ටර් කෙනෙක් වෙන්න ලොකු තරගයක් තියෙනවා. මොකද පාස්ටර් කෙනෙක් කියන එකෙන් අදහස් කරන්නේ මෙයා පූජකයෙක්. මේ පාස්ටර් කියන සංකල්පය පාස්ටර් කියන වචනයෙන් අදහස් කරන්නේ මොහු යම් කිසි ගෘහයක පූජාවක් පැවැත්වීම සඳහා සුදුසු පුද්ගලයෙක් කියලා ලේබල් එකක්. එහෙම නැත්නම් මේ තනතුරක් තමා මේ නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි බයිබලයේ කිසිම තැනක තනතුරක් ගැන කතා කරන්නේ නැහැ. මොකද කැඳවීම අනුව තමා බයිබලයේ මේ මෙහෙයවීම නායකත්වය කියන දේ ලැබිලා තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ අද මම දකින දේ තමා මේ පාස්ටර් කියන ලේබල් එක තනතුර ඇති කරගන්න බොහෝ දෙනෙක් තරඟ කරනවා. විභාග කරනවා. එක්සෑම්ස් කරලා හොල්ලු ගොඩක් දේවල් ඉගෙනගෙන මෙන්න මේ නීත්‍ය අනුකූල රජයෙන් පත් කරපු පාස්ටර් කෙනෙක් නිලධාරියෙක් වගේ කියන තත්ත්වයට පත් වෙන්න බොහෝ දෙනෙක් උත්සුක වෙමින් කියන්නේ හොර කමින් ඉන්නවා කිව්වොත් හරි කියලා මම හිතනවා. මම මේක කිසිම කෙනෙක් එල්ල කරලා කරන මොහු වැරදි කියන ප්‍රකාශයක් නෙවෙයි. හැබැයි මේ අවසාන කාලේ බොරු ගුරුවරු බිහි වෙනවා. එහෙම නැත්නම් බොරු ගුරුවරු ඉන්න යනවා කියලා බයිබලයේ කියනවා. එතකොට බොරු ගුරුවරු ගන්නන්නේ යේසුස් වහන්සේ ගැන. හැබැයි අපිට යාලව දකින්න පුළුවන් එකම එක කාරණයක් තියෙන්නේ ඔවුන්ගේ පළ වලින් අඳුන ගන්න කියලා තමයි බයිබලයේ කතා කරන්නේ. ඉතින් බයිබලයේ තිමෝති පොත, ඒ කියන්නේ පාවුල් තුමා තිමෝතිට ලියපු පොත එහෙම පොඩ්ඩක් අධ්‍යයනය කරොත් මේ බයිබලයේ මෙන්න මේ නායකත්වය ගැන ගොඩක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මට කියන්න ඕනේ මෙන්න මේ පාස්ටර්ස්ලා කියන පාස්ටර් කියන චරිතයට ඇතුල් වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම බයිබලයේ කතා කරනවා ඔවුන්ගේ ඒ කියන්නේ හැසිරීම කොහොම වෙන්න ඕනද කියලා. හැබැයි මම අත්දැකීමෙන් දන්නවා බොහෝ අය ඒ හැසිරීම තුල නැහැ. නමුත් අර කිව්වා වගේ පාස්ටර් ID එකක් හදාගෙන මිනිස්සුන්ගේ ගෞරවය ලැබෙන පිණිස එහෙමත් නැත්නම් යම් කිසි තැනක පොලිමේ ඉන්නේ නැතුව පොලිමෙන් ඉස්සරහට ගිහලා තමන්ගේ වැඩේ කරගන්න පිණිස මෙන්න මේ පාස්ටර් ID එක හදාගන්න වෙසන ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මං මේක බලන ඔයාලව ශක්තිමත් කරන ඇත්තටම යහපත් ගුරුවරු කවුද අයහපත් ගුරුවරු කවුද කියලා හරියට අඳුනගෙන තමන්ගේ ජීවිතේ තමන් ගන්න තීරණ වලට හොඳ උපදෙසක් යහපත් තමන්ගේ ජීවිතේ වර්ධනය කරන උපදෙසක් ගන්න පිණිස ඔයගොල්ලන්ගේ මනස යොමු කරන්න කියලා. මොකද අර මේ අද පවතින සමාජයේ අර බෙන්ස් එකක් ගන්න මහාන වෙන පිරිසකුත් ඉන්නවානේ. ඒක මේ ආගමික න්‍යාය අනුව වෙච්ච දෙයක්. ඉතින් මේක හැම ආගමක් තුලම තියෙන කතන්දරයක්. මෙන්න මේ නිසා තමා යුදෙව්වන්ගේ ආගමෙන් ඉපදිච්ච යුදෙව්වන්ගේ ආගමෙන් ඉපදිච්ච යේසුස් වහන්සේ ඒකෙන් එළියට ඇවිල්ලා සත්‍ය මොකක්ද කියලා පෙන්නලා දුන්නේ. හැබැයි මේ 2025 අවුරුද්ද වෙනකොට අපි ඒ සිස්ටම් එකකින් එළියට ඇවිල්ලා සත්‍ය පෙන්වලා දුන්න යේසුස් වහන්සේව කරන කොටගෙන ක්‍රිස්තියානි කියලා ආගමක් හදාගෙන ඉන්නවා. අන්න ඒක හින්දා ගොඩක් වෙලාවට සත්‍ය කියන දේ මිනිස්සුන්ට මගහැරෙනවා. ඒක නිසා තමයි ගොඩ දෙනෙක්ට ඇත්තටම මේ වියවුල් සහගත මානසිකත්වයක් ඇති වෙලා තියෙන්නේ. අර මං කලින්ම මේ වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ තමන් තුල තියෙන ධර්මයේ මිනිස්සුන්ට හොයාගන්න බැරි වෙලා තියෙන්නේ ඒ කාරණාව හින්දා. මුදල් මතම ජීවිතය යැපෙන්නේ ඒ කාරණාව හින්දා. වස්තු තෘෂ්ණාවෙන් තමන් රැස් කර ඉන්නේ ඒ කාරණාව හින්දා. එතකොට විශේෂයෙන් කියන්න ඕනේ යේසුස් වහන්සේට සේවය කරන්න අදහසක් තියෙන කෙනෙක් නම් ඔයා
ඇත්තටම ඔයාට ඕනි වෙන්නේ නැහැ පාස්ටර් කෙනෙක් වෙන්නවත්. මොකද දැන් මේ වර්තමානයේ ගත්තාම ඉන්නෙම පාස්ටර්ස්ලා විතරයි. අනාගත වක්තෘවරු නැහැ, ප්‍රොපේතවරු නැහැ, අනාගත වක්තෘවරු නැහැ, එවැන්ජලිස්ට්වරු නැහැ. ඉන්නේ පාස්ටර්ස්ලා විතරයි. අනාගත වක්තෘ දීමනාව තියෙන කෙනෙක් වුණත් එයාත් උත්සාහ කරන්නේ පාස්ටර් කෙනෙක් වෙන්න. පාස්ටර් කෙනෙක් වෙලා යම් කිසි තැනක ගෘහයක් ගොඩනගාගෙන ඉන්නා වූ සෙනඟ පිරිසක් එකතු කරගෙන දසයෙන් කොටස් ටික රැස් කර ගැනීමේ මේ මුදල් හම්බ කිරීමේ ව්‍යායාමයකට මිනිස්සු ඒ මුලාවකට මිනිස්සු ඇතුල් වෙලා තියෙනවා. ඉතින් මේ මුලාවට ඔයත් අහු වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ අර මං කියන ඔබෙන් තියෙන දේ අපිට නොපෙනෙන වෙනස්ම කෝණයකින් තියෙන දේ දකින්න උත්සාහ කරන්න කියලා මං කියනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයා වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න වටිනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස ලියන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට like කරන්න කියලා මම මතක් කරනවා. එහෙනම් ගිහින් එන්න.